සුපිරි quality ඕන දෙයකට ගැලපෙන logo එකක් හදමු. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේ ඇප් එකේ නම logo maker. මේ කළු පාට ඇප් එක. අපි ඇතුළට ගිහින් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මෙතන මේ යට හරි මේක තමයි මේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. මේකේ අපිට ටෙම්ප්ලේට් ගොඩාක් දීලා තියෙනවා. මෙතන යට පේනවා ඉතින් ඔයාලට icons කියලා තියෙනවා ටෙම්ප්ලේට් වලට එහා පැත්තේ. මෙතන AI එකක් තියෙනවා. මෙතන icon වලින් logo එකක් හදාගන්න පුළුවන්. මෙතන ඔයා සේව් කරපු logo තියෙනවා ටෙම්ප්ලේට් වලට. අපි ගේමින් logo එකක් හදලා බලමු. මෙතන see all කියලා දෙමු. මෙතන තියෙන. හරි මම මේ උඩ පළවෙනියටම තියෙන එක ටච් කරනවා. මම ඒක තමයි කස්ටමයිස් කරන්න යන්නේ. හරි මේකට අපි ටෙක්ස්ට් දාන්න පුළුවන්, මේකට icon දාන්න පුළුවන්, draw කරන්න පුළුවන්, background දාන්න පුළුවන්, shape දාන්න පුළුවන්. අපි ඉස්සල්ලා මේ ගේමින් තියෙන කයින් කරලා වෙන නමක් දාගමු. ඒකත් අපිට පැත්තකට කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපි ඒක අයින් කරන්නේ. ඒක ටච් කරලා මෙතන තියෙන delete button එක එපුවාම ඒක අයින් වෙනවා. හරි. අපි දැන් මේක ටිකක් ලොකු කරගමු. size එක. මේ මෙතන මෙහෙට කරලාද මේක ලොකු වෙනවා ටික ටික. මෙතන මේ හරිය ටච් කරන්න. හරි මට දැන් අවශ්‍යයි මේකේ පාට වෙනස් කරන්න. අපි ඒක උඩ ටච් කරලා කලර් වෙනස් කරලා බලමු. කාර්යකමේදී කලර් එක වෙනස් වෙනවා. ඒකට මෙතනින් ගිහිල්ලා මොනවා පාටක් දාගන්නත් පුළුවන්. මම මේ පාට තියෙනවා. මෙතන හරිය ටච් කරනවා. හරි ඒක විතරක් මම දැනට වෙනසකට කරගන්නවා. ඔයාලා කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. K game කියලා මම මෙතන ටෙක්ස්ට් එකක් දානවා. හරි අපි ඒක ෆොන්ට් එක වෙනස් කරගමු. ඉස්සෙල්ලාම අපි කලර් එක වෙනස් කරන්නේ. නැත්නම් පේන්නේ නැහැ. අපි මේ කලර් එකම දාලා මෙතන ඩන් දුන්නාම කලර් එක චේන්ජ් වෙනවා. ඒකත් අපි මේකේ ෆොන්ට් එක වෙනස් කරන්නේ. මෙතන ෆොන්ට් වලට ගියාම ෆොන්ට් වර්ග ගොඩාක් වෙනවා. ඔයාලා කැමති එකක් හොඳ එකක් මෙතෙන් තෝරලා දාගන්න පුළුවන්. මම මේක තියාගන්නවා. අපිට මේක ඕන තැනකට ගෙනියන්න පුළුවන්. මේ තේනවා. මේක ඕන විදිහට අපිට මේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මේකෙත් ලොකු ලස්සනකට මම හැදුවේ නැහැ. මේක වීඩියෝ එකක් ගාලා ඉවර කරන්න ඕනේ. ඔයාලා තව එක එක ෂේප් එහෙම ඇඩ් කරගන්න පුළුවන්. මේ තියෙන මෙතනින් ගොඩාක් දේවල් තියෙනවා. මෙතන බැඩ් මාර්ක ඒවා තියෙනවා. එතන ප්‍රෝ ඒවා ගොඩක් තියෙනවා. මෙතන ෂේප්ස් තියෙනවා. බේසික් දේවල් තියෙන බිස්නස් වලට අදාළ දේවල් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා මෙතන. හරි මම දැන් මේක සේව් කරගන්න හැටි කියලා දෙන්න. මෙතන මේක තියෙන සේව් කියන බටන් එක ටච් කරන්න. කරලා හැබැයි මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් පහළට ගන්න. එතකොට මෙතන තියෙනවා සේව් කියලා බටන්. ඒක ටච් කරන්න. ලෝඩ් වෙලා මෙතන තියෙනවා select more photos කියලා. ඒක උඩ ටච් කරන්න. ඉතින් කොහොමද අදගෙන ආව වීඩියෝ එකට කැමති නම් පහළ තියෙන like button එක press කරලා like එකක් දාගෙන යන්න. මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ බලන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. තවත් මේ වගේ brand new tech වීඩියෝ එකකින් හමු වෙමු. කවිෂ ටෙක්නොලොජි YouTube channel එකේ.